සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. අද මම මේ වීඩියෝ එකකින් අරන් ආවේ මගේ මානෙල් වගාව ගැන. මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරනවා මානෙල් පැලයක් හිටව ගන්නේ කොහොමද? නඩත්තු කරන්නේ කොහොමද? පොහොර දාන්නේ කොහොමද? ඒ සියලුම විස්තර. මේ බලන්න මේ තියෙන මගේ මානෙල් වගාව. මෙන්න මේ කහපාට කොළ ඔයාලා කඩලා අයින් කරන්න ඕනේ. එතකොට තමයි දිලීර වලින් ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. මේ බලන්න. මෙන්න මේ වගේ කප්පල තමයි මම මේ මානෙල් පැල හිටවල තියෙන්නේ. ගොඩක් තියෙනවා. මට ඉතින් සමහරලාට කප් නැති වුණා. මෙන්න මේ වගේ අයිස්ක්‍රීම් කප්පලත් මම හිටවනවා. මේ බලන්න පොඩි පැලයකුත් ඒකේ ඇවිල්ලා තියෙනවා. ඔයාලට ගෙදර තියෙන ඕනම ප්ලාස්ටික් භාජනයක් අරගෙන ලස්සනට මේ වගේ මල් වෙන විදියට හිටව ගන්න පුළුවන්. මේ බලන්න. මේ චූටි පෝච්චිය. සෙන්ටිමීටර් 15ක විතර පෝච්චි එක තමයි මේ තියෙන්නේ. මේ තව පැලයකුත් තියෙනවා. ඒක මේකේ අලෙන් ආපු පැලයක්. බලන්න මේ ලොකු අලයක් තියෙනවා ඒ ගහේ. අපි මෙන්න මේ වගේ අලාපු පැලයක් මේ වගේ හිටව ගන්න විදියත් මේ වීඩියෝ එකකින් කතා කරමු. ඒ වගේම මේ වීඩියෝ එකෙන් තව මම ඔයාලට කියලා දෙනවා මේවට දාන පොහොර මොනවද? විශේෂයෙන්ම මොනවද මේවට මේ වගේ මල් හැදෙන්න ඕන පරිසරය කොහොමද? මේ හැමදේම මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අද කියලා දෙනවා. මෙන්න මේ වගේ කොළ නම් කඩන්න ඔයාලා අමතක කරන්න එපා. සතියකට සැරයක් වගේ වුණත් කමක් නැහැ. ඔයාලට ඉඩ තියෙන වෙලාවක මේ කොළ කඩලා අයින් කරන්න. එතකොට ඔයාලට පුළුවන් නිතර බෙහෙත් ගහන්න නැතිව මේ ගස් නඩත්තු කරගෙන යන්න. මේ බලන්නකෝ මේක මේ පැලේ තියෙන මල් ගොඩ 1 2 3 4 5 පොට්ටුවයි 6යි. පේනව නේද? ඉතින් එහෙනම් අපි බලමු මානෙල් පැලයක් මුලින්ම කොහොමද හිටව ගන්න කියලා. එහෙනම් එන්න අපි යමු බලමු මානෙල් පැලයක් කොහොමද හිටව ගන්න කියලා. මම මේ පැලේ හිටවන්න ගන්නේ මෙන්න මේ වගේ මතු පිට පාස්. ගොඩක් අය කියනවා මැටි ගන්නවා, හුඹස් මැටි ගන්නවා, වෙල්වල මඩ ගන්නවා, කොම්පෝස්ට් දානවා කියලා. ඇත්තටම මම මේ මුකුත් දාන්නේ නැහැ. මතු පිට පස් තමයි සම්පූර්ණ මතු පිට පස් දාලා මම හිටවන්නේ. මෙන්න මේ වගේ පිරෙන මතු පිට පස් ටිකක් දා ගන්නවා. මේ ගල් කැටි නැත්te මතු පිට පස් හොඳට බලන්න ගල් කැටට මේ වගේ පස් ටිකක් අරගෙන ලේසියෙන්ම ඔයාලට පුළුවන් හිටව ගන්න. මේ දවස්වල ඩෙන්ගු තියෙනවානේ. ඒ නිසා වීසි කරන හැම කප් එකකම ඔයාලට පුළුවන් මේ වගේ පැල හිටව ගන්න. අපි බලමු මේකට දැන් කොහොමද පැලේ හිටවන්නේ කියලා. අපි දැන් බලමු මව් ශාකයකින් පැලයක් වෙන් කරගෙන කොහොමද මේ පැලේ හිටවන්න ගන්න කියලා. එන්න බලමු මගේ මව් ශාකයකින් පැලයක් වෙන් කරගන්න විදිය. මේ තියෙන්නේ මලක් පිපිලා පර වෙච්ච මව් ශාකයක්. ඒකේ පැල ඇවිල්ලා තියෙනවා. ඇට වලින් හැදිච්ච පැල. මෙන්න මේ පැලේ මෙන්න මේ විදියට ගලව ගන්න. ඔයාලට පැල එකක් හෝ දෙකක් ගලව ගන්න පුළුවන්. මේ පැලේ නම් අලයකින් ආපු පැලයක්. මේ ඔයාලට පේනවද? මේක අලයකින් ආපු පැලයක්. මේක ඇට වලින් ආපු පැලයක්. ඒකේ අලයක් නැහැ. මේ දෙක මෙහෙම හොඳට සෝද ගන්න. මෙන්න බලන්න. දෙකේ වෙනස දැන් ඔයාලට හොඳටම තේරෙනවා. මේක ඇට වලින් ආපු පැලයක්. මේ චූටි මේ තියෙන පැලත් මේ ඇට වලින් ආපු පැල. මේ තියෙන්නේ. ඒවත් හැදෙනවා. මේ තියෙන්නේ අලයකින් ආපු පැලයක්. අපි බලමු එහෙනම් මේ දෙක කොහොමද හිටව ගන්න කියලා. අපි දැන් එහෙනම් බලමු. අපි එහෙනම් දැන් බලමු මේ පැල දෙක කොහොමද හිටව ගන්න කියලා. ඒ වගේම අපි නිකමට වගේ මේ චූටි පැලයකට හිටවල් බලමුකෝ හැදෙයිද කියලා. මම පෙන්නන්නම්කෝ ලස්සනට හැදෙන විදිය. එහෙනම් අපි බලමු. මම මේ පැලේ හිටවන්න කලින්ම ඔස්මොකොට් බැලන්ස් පොහොර එක යොදනවා. මේ ඔයාලට පේන්නේ ඔස්මොකොට් බැලන්ස් පොහොර එක. මේකෙන් ශාක වර්ධනය වෙනවා, ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙනවා වගේම මල් පිපිව වැනි කාර්යයන් සියලු දේ සිදු කරනවා.
මේ පොහොර එක පැලේ හිටවද්දිම දෑවා කියලා ගහට කිසිම හානියක් වෙන්නේ නැහැ. ගහ හොඳට නිරෝගීව හැදෙනවා. ඒ නිසා තමයි මම පැලේ හිටවද්දිම මේ පොහොර එක යොදාගන්නේ. මුලින්ම අපි මේ ගත්ත පස් ටික මෙහෙම ටිකක් උඩට කරලා මේ වගේ ඔස්මු කොට ඇට ටිකක් දානවා. ඊට පස්සේ තනින් තැනට මේ වගේ ඔස්මු කොට පොහොර යොදා ගන්නවා. ඊට පස්සේ වහනවා. දැන් අපි හිටවන්න බලාපොරොත්තු වෙන පැල 3ක් තියෙනවා නම් මේ වගේ දුරකින් වලවල් 3ක් හදා ගන්නවා. මුලින්ම මම ගන්නේ මෙන්න මේ අල පැලය. ඔයාලට පේනවද? ඔයාලට මෙන්න මේ පැලය මෙතනින් වෙන් කරගන්න හැකියාව තියෙනවා නම් අලෙන් මේ වගේ වෙන් කරගන්න. මේක නම් වෙන් කරන්න පුළුවන්. ඔන්න බලන්න අලෙන් පැලයක් වෙන් කරගන්න විදිය. හරි. දැන් මේ අලෙන් පැලේ වෙන් කරගත්තා. මේ බලන්න වෙන් කරගත්තාම මේ වගේ මූල පද්ධතිය හොඳට තියෙනවා. ඉතින් අපිට පුළුවන් දැන් මේ අලෙන් වෙන් කරගත්ත පැලය මේ විදියට හිටව ගන්න. ඔස්මු කොටට දෙකක් විතර මේ වගේ වල ඇතුළට මම දාලා දෙක තුනක් මේ විදියට මුල් යට කරනවා. ඊට පස්සේ පැලය මේ විදියට යට කරනවා. හොඳට බලන්න පැලේ මුල මෙන්න මේ වගේ කඳ ආසන්නයේ යට කරන්නේ නැහැ. ඊට පස්සේ පුළුවන් අපිට අවශ්‍ය නම් මෙන්න මේ අලෙත් මේ විදියට කොනකින් තියාගන්න. මේකෙනුත් තව පැල එනවා. ඒ නිසා යලේ විසි කරන්න නැතුව මේ විදියට උඩ වැහෙන්නේ නැති වෙන්න ගලවගත්ත පැලේ මුදුන වැහෙන්නේ නැති වෙන මේ යලේ හිටව ගන්න. ඊට පස්සේ අපි ඊළඟට ගලවගත්ත ඇට පැලේ හිටව ගමු. මෙන්න මේ වගේ ඔස්මු කොට ඇට ටිකක් දාලා මේකෙත් මුල් විතරක් යට කරලා මේ විදියට පැලේ හිටව ගන්න. මෙන්න මේ උඩ ටික යට වෙන්න දෙන්නේ නැහැ කොයිම වෙලාවකවත්. ඊළඟට අපි බලමු අපේ අර ගණිපු චූටිම චූටි පැලේ හිටව ගන්න විදිය. ඒකටත් මේ වගේ ඔස්මු කොට ඇට ටිකක් දාලා මෙන්න මේ විදිහට මේ පැලෙත් අරගෙන මෙතනින් මුල විතරක් යට කරලා හිටව ගන්නවා. හරි. දැන් අපි පැල තුනම හිටවලා ඉවරයි. මේ අලෙත් මේ විදිහට හිටවෙව්වා. අපි දැන් මේ හිටව ගත්ත පැල තුන බලමු කොහොමද වතුරට දාන්නේ කියලා. ඔයාලා ගොඩ දෙනෙක් වරද්ද ගන්න විදිය තමයි මේක. හොඳට බලා ගන්න මේ පැලේ වතුරට දාදි හිමින් ඕනි දාන්න. එහෙනම් අපි බලමු නිවැරදිව කොහොමද වතුරට මේ පැලේ දාන්නේ කියලා. මෙන්න මේ විදිහට හිමින් මේ පැලේ වතුරට දාන්න ඕනේ. මොකද සියුම් පස් නිසා පැලේ ගැලවිලා උඩට එන්න පුළුවන්. ඒ නිසා හිමින් වතුරට ගිල්ලන්න පුළුවන් නම් ඇඟිලි දෙකෙන් මේ පැලේ උඩ අල්ලන් ඉන්න. නැත්තම් පැලේ උඩට එන්න බලනවා. මෙන්න මේ විදිහට පැලය මෙහෙම තියලා මේ කොළ ටික මේ විදිහට හදන්න. මෙන්න මේ වගේ නරක් වෙච්ච කොළයක් තියෙනවා නම් කඩලා අයින් කරන්න. දැන් අපි පැලේ හිටවල ඉවරයි. මේ ඔයාලට පේන්නේ මම ගිය සතියේ ඒ වගේ හිටව ගත්ත පැල කිහිපයක්. මේ තියෙන්නේ අර වගේ හිටපු චූටි පැලයක් තව ටිකක් ලොකු වෙලා තියෙනවා. මේ බලන්න. මේ විදිහට ඔයාලට හිටව ගත්තොත් ඉතාම සාර්ථකව පුළුවන් පැලයක් හදාගන්න. මම ඊළඟට පෙන්නන්නම් මීට ටික දවසකට කලින් හිටවපු පැලයක්. මේ තියෙන්නේ එහෙම පැලයක්. අයිට වැඩිය චුට්ටක් ලොකු වෙච්ච පැලයක්. මේ තියෙන්නේ ඒ වගේ පැල. ඒ වගේම මම ඔයාලට තව එක දෙයක් පෙන්නන්න. බලමුකෝ අපි අලයක් හිටවපු එකකින් පැල ආපු ටිකක්. ඔන්න බලන්න. මේ තියෙන්නේ අර හිටපු වගේ අලයක්. ඔයාලට පේනවද මේ අලෙන් පැල කොච්චර ඇවිල්ලා තියෙනවද කියලා? මේ බලන්නකෝ. මට ගණන් කරගන්න බැරි තරම් පැල ප්‍රමාණයක් ඒකේ තියෙනවා. ඔයාලට හොඳින් පේනවා මේ අලය. මේ අලේ මුල් ඇදලා. ඉතින් ඒ නිසා ඔයාලා ඒ අලෙත් විසි කරන්න එපා. මේ තියෙන්නේ තවත් ඒ වගේම අලයකින් මුල් ඇදු පැලයක්. මේ තියෙන්නේ අලේ. මම හිතනවා ඔයාලට පේන්නේ නැති කියලා. මට වැඩිය සොලවන්න බෑ. මොකද මේක මුල් වලට ආලුනාම ආයි පැලය බාල වෙනවා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට පෝර දාන්නේ මොනවද? පැලේ හිටවන්නේ කොහොමද? අලෙන් පැලයක් වෙන් කරගන්න විදිය, පැලය ලස්සනට මල් වෙන්න කොහොමද තියාගන්නේ, මේ හැමදේම කියලා දුන්නා. විශේෂම කාරණාව තමයි
මානෙල් වලට විශේෂයෙන් අවශ්‍ය තද අවුව. ඔයාලා මානෙල් තියන්න ඕනේ තද අවුවේ. නැත්තම් මානෙල් පැලයක් හදාගන්න බෑ. මෙන්න මේ විදිහට ලස්සනට මල් පිපෙන්න අනිවාර්යෙන් මානෙල් පැලයකට අවශ්‍යම දේ තමයි තද අවුව. විශේෂයෙන්ම ඔයාලට ඔස්මොකට් පොහොරක යොදනවා නම් ඉතාමත්ම ලේසියෙන් පැලයක් හදාගන්න පුළුවන්. මුල් කුණු වෙන්නේ නැහැ. පැලය ආරක්ෂා වෙනවා ලෙඩ රෝග වලින්. ඒ නිසා මම හිතනවා ඔයාලට මේ විදිහට පැලයක් හිටෙව්වොත් ලස්සනට පැලයක් හදාගන්න පුළුවන් වෙයි කියලා. මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මම අවසානයේදී ඔයාලට පෙන්නන්නම් මගේ ඒ වගේ ලස්සනට ලොකු වෙච්ච මානෙල් පැල කීපයක්. එන්න අපි බලමු. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක්ට තියෙන මෙන්න මේ වගේ බාත් නේ. ඉතින් මේ වගේ බාත් වල ලස්සනට පැල හදාගන්න පුළුවන්. එක පැලයක් නෙමෙයි පැල 3-4ක් වුණත් මේ බාත් එකක තියාගන්න පුළුවන්. මේ බලන්නකෝ. මේ බාත් එකේ මෙන්න මේ විදියට ලස්සනට පැලේ මෙන්න මේ විදිය අයිස්ක්‍රීම් කප් එක ඇදලා තියෙන අපූර්ව පැල ගොඩාක් තියෙනවා. ලස්සනට මල් පිපිලා මේ තියෙන ඇටමල්. මේ වගේම පරාගණය වෙලා තව තවත් මෙන්න මේ වගේ පැල හැදෙනවා. මේ බලන්නකෝ. මේ ලොකුම ලොකු පැලේ තියෙන්නේ චූටිම චූටි කප් එකක. මේ බලන්නකෝ මේ මලේ ලස්සන. මගේ හයිබ්‍රිඩ් මානෙල් එකක් මේක. මම තාම මේක සෙල් කරලත් නැහැ. ඉතින් මෙන්න මේ වගේ තව ඉඩ තියෙනවා මේකේ. මේ වගේ තව ඉඩ තියෙනවා. තව පෝච්චි 3-4ක් වුණත් මේ විදිහට ලස්සනට තියාගන්න පුළුවන්. එකම පොන්ට් එකක මේ වගේ පැල ගොඩක් තියෙද්දි ඇත්තටම ලස්සනයි. පාට පැල ගොඩක් දැම්මම ඔයාලට ලස්සනට ගෙදර මිදුළු ලස්සන කරගන්න පුළුවන්. මේ බලන්නකෝ මෙයාලෙනුත් තව චූටි පැලයක් ඇවිල්ලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ස්තුතියි. සුබ දවසක්.